හායි කොහොමද යාළුවනේ ඔයාලා හැමෝම හොඳින් නැති කියලා මම හිතනවා. උංග දවසකින් මට ඔයාලාව බලන්න එන්නත් බැරි වුණානේ. මේ දවස්වල මම ටිකක් කාර්යබහුලයි. ඉදිරියේදී ඒකට හේතුව ඔයාලට මම කියන්නම්කෝ. ඒ නිසා වීඩියෝස් ගේන ටික දවසක් යනකම් ටිකක් පරක්කු වෙයි. ඒකට මම ඔයාලගේ මුලින්ම සමාව ඉල්ලනවා. හරි. මේ ඒ කාර්යබහුල දවස්වලින් තවත් එක ලස්සන දවසක්. එදා චූටිමැණිකේ අම්මත් අපේ ගෙදර ආවා. එයා සාමාන්‍යයෙන් දවසක් කියලා දවසක් වගේ අපේ ගෙදර එනවා. ඉතින් එදත් ඒ වගේ දවසක්. ඉන් උදේ 10:00ට විතර අපි තුන්දෙනාම එක ආවා ටවුන් එකට ගෙදරට ඕන බඩු ටිකක් ගන්න. සාමාන්‍යයෙන් මම ගෙදරට බඩු ගන්නේ තොග කඩේකින්. අනිත් කාරණේ සුපර් මාකට් එකකින් බඩු ගන්නවට වඩා තොග කඩේකින් එකපාර ගෙදරට ඕන වීලි ඩ්‍රෝවි ටික ගත්තාම අපේ ග්‍රොසරි shopping වලට යන වියදම ටිකක් අඩු කරගන්න අපිට පුළුවන්. මේ දවස්වල නම් අපේ පැත්තට හරිම රස්නේ. දවල් වෙද්දි නම් එළියට බහින්නම බෑ. ඉතින් අපි ඒ නිසා එන අතරමඟදී පළතුරු කඩේකින් නවත්තලා තැඹිලි කෙටියකුත් අරගෙන බෙව්වා. අපේ චූටි මැණිකට දැන් හොඳට බටේ මුරලා බොන්න පුළුවන්. බොනවට වැඩිය ඉතින් එයා කරන්නේ ඒකත් එක සෙල්ලම් කරන එක ඔය බලන්නකෝ. හරි යාළුවනේ. ඔන්න දැන් මම බඩු වරන් ගෙදර ආවා. දැන් වෙලාව 11:00ට විතර ඇති. දැන් මම ඔයාලට පෙන්නන්න මම මොනවද ගෙනත් කියලා. මම ගෙදරට ගන්න තොග ගන්නවා සේරම ගන්න එකම තැනකින්. ඒක තොග කඩයක් මාලි ඩිස්කවුන්ට්ස් කියන තොග කඩයක් කියන අපි තියෙන. ඒක පහසුයි. අනික අපිට පොඩි ගණනක් හරි ඉතුරු වෙනවා. සාමාන්‍යයෙන් තොග කඩේකින් බඩු ගත්තාම ගෙදරට එකපාර ගොඩාක් මම බඩු ගන්නේ නැහැ. සාමාන්‍යයෙන් සතුට එකකට තුනකට වගේ තමයි ගන්නේ. ඒත් රියලි ඩ්‍රෝවි නම් මාසෙකට විතර වගේ ගන්නවා. එළවලු එතකොට විතර ඒ වගේ දේවල් ඉතින් කොහොමදත් එළවලු නම් සතියකට සැරයක් ගන්න මස් මාළු සතියකට සැරයක් වගේ ගන්නෙ. ඒකේ ගොඩක් කල් තියාගන්න බැහැ අපිට පලන වෙනවානේ. ඒ නිසා හරියට බලමු දැන් මොනක්ද වරන්නම් කියලා. මම බිස්කට් ටිකක් වැඩිපුර ගන්නවා මාසෙට මැදි වෙන්න. සාමාන්‍යයෙන් ඉස්සර නම් මම බිස්කට් ගත්තේ නැහැ. ඒත් හස්බන්ඩ්ට උදේට කිරි කොෆි එකක් හදලා දෙනවනේ. ඒ වෙලේට එයා බිස්කට් ස්නැක් එකක් විදිහට කනවා. ඒ නිසා ඉතින් එකපාරෙන් බිස්කට් ටික ගෙනල්ලා තියාගන්නවා. ඔය දාන මේ පීනට්ස් එතකොට කඩලා ගන්නේ නම් මට ගන්න. අපි චූටි මැණිකත් හරි කැමති පීනට්ස් වලට. ඒ නිසා ඉතින් ඒ වගේනු ටිකක් ගන්නවා. මම සාමාන්‍යයෙන් කිරි චීස් බටර් වගේ දේවල් ගන්නව අඩුයි. මොකද අපේ අම්මා එදී මාසෙකටම මේ දේවල් අරගෙන ඉන්නේ. ඒ නිසා අනික මං කලින් මාසේ ගත්ත බඩු ටිකකුත් ඉතුරු වෙලා තියෙන නිසා මේ සැරේ ගොඩාක් බඩු ගත්තේ නැහැ. මට මේ බඩු ටිකට 7500ක් ගියා. ඒ වගේම මේකේ 641ක ලාභයක් තියෙනවා. අනිත් කාරණේ ඔයාලා ගෙදරට hand wash, dish wash, washing machine liquid වගේම sauce ඒ වගේ දේවල් ගනිද්දී පළවෙනි පාර බොටල් එකක අරගන්න. ඊට පස්සේ මේ වගේ පැකට් ගන්න. එතකොට ඔයාලට තියෙන්නේ කලින් ගත්ත බොටල් එකට මේක රීෆිල් කරන්න. ඒකිනුත් අපිට grocery shopping වල පොඩි ගාණක් ඉතුරු කරගන්න පුළුවන්. අනික ගෙදර කොට ගහන ප්ලාස්ටික් බොටල් වලටත් ඒක හොඳ විසඳුමක් නේ. මම අලලූණු දාන්නේ මේ වගේ කුඩවල. මුලින්ම පරණ ගෙනාව අලලූණු ටික අයින් කරලා කුඩු ටිකක් පිහ ගන්නවා. ඊට පස්සේ අලුතෙන් ගෙනාපු අලලූණු ටික එකට දාලා පරණ ටික ඒක උඩින් තියනවා. එතකොට මුලින්ම අපිට පරණ ටික පාවිච්චි කරන්න පුළුවන්. මම ගාලික් දාන්නේ මෙන්න මේ වගේ පොට් එකකට. මම මේක ගත්තේ ලේඩි ෂේ එකෙන්. ඇත්තට මේක හරිම කියුට්. සාමාන්‍යයෙන් මම හරි කැමති කියුට් ඕර්නමන්ට්ස් වලට. අපි ඉන්න තැන මොකක් වුණත් අපිට තියෙන්නේ මොන දේ වුණත් ඒක හරිම කියුට් විදිහට පාවිච්චි කරන්න තමයි මම කැමති. මේ පොට් එකත් හොඳින් ඉස්සරලා පිහගෙන ඊට පස්සේ මම ගාලික් ටික අඩු කරගන්නවා. හරි මම දැන් හදන්නේ මං ගෙනාපු hand wash dish wash පැකට් ටික මේ බොටල්ස් වලට අඩු කරගන්න. මම මේවා නම් dish wash දාන එක නම් මම ගත්තේ ඔන්ලයින් මං හිතන AliExpress එකෙන්. මේ අනිත් එක නම් මම ගත්තේ ලේඩි ෂේ එකෙන්. හරි මං දැන් හදන්නේ ගෙදරට ගෙනාව මස් මාළු ටික හොදගන්න. මේ තියෙන්නේ මාළු පිත්තර. ඉන්න මස් ටික සෝද ගන්නවා. මම මස් වලට නම් ලුණු කැට ටිකක් දාලා තමයි සෝදගන්නේ. මම දැන් හදන්නේ මාළු බිත්තර ටික හොදගන්න. මම මේ මාළු බිත්තර ගන්න නම් අපේ චූටි මැණිකට දෙන්න. ඔයාලා මේක ගොඩාක් පරිස්සමින් හොදගන්න ඕනේ නැත්නම් මේක කුඩු වෙනවා. ඔයාලා මාළු බිත්තර ගනිද්දී පැලිච්ච නැති මේ වගේ ඒවා ගන්න.
ඉතින් මේ මාළු බිත්තර කියන්නේ චූටි බබාලට ගොඩක් ගුණ දෙන ප්‍රෝටීන් බහුල ආහාරයක්. ඒ නිසා එකවරකට ගොඩක් දෙන්න එපා. ඇස් පෙනීම වර්ධනය කරනවා, හිසකෙස් වර්ධනය කරනවා වගේම විටමින් B12, ඔමේගා 3 බහුල ආහාරයක්. අද මම අපේ චූටි මැණිකට මාළු බිත්තර දෙන එක රෙසිපි එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මුලින්ම මම පෑන් එකක් ලිපේ තියලා ඒකට වතුර දාලා ඒකට ලුණු ගම්බිරිස් කහ දාලා මාළු බිත්තර ටිකක් දාලා මුලින් විනාඩි 5ක් 10ක් විතර හොඳින් තඹ ගන්නවා. එතකොට අපේ මාළු බිත්තර ටික කෑලි කපන්න පුළුවන් ගානට හයි වෙනවා. ඊට පස්සේ මම ඒක කෑලි කපා ගන්නවා. ඔයාලා නිවුනට පස්සේ කපා ගන්න. මට ටිකක් පරක් වෙලා හින්දා මම රස්නේ පිටින්ම තමයි මේක කපා ගන්නෙ. මේ බලන්නකෝ ඒක රවුමට කැපුවාම හරියට සොසේජස් මීට් බෝල්ස් වගේනේ. ඊට පස්සේ මම පෑන් එකක් ලිපෙන් තියලා ඒක රත් වෙද්දි බටර් ටිකක් දානවා. ඊට පස්සේ ඒකටම සුදුලුණු ටිකක් දාලා ෆ්‍රයි කරගෙන පොඩියට කපාගත්ත මාළු බිත්තර ටික දෙපැත්තට දාලා ෆ්‍රයි කරගන්නවා. ඔයාලට මේක බබාලට ඔම්ලට් එකක් විදිහටත් හදලා දෙන්න පුළුවන්. ඔයාලා සාමාන්‍ය ඔම්ලට් හදන විදිහට බිත්තරයක් අරගෙන ලුණු වෙජිටබල්ස් ಜಾති දාලා ඒකට ලුණු ගම්මිරිස් ඒ වගේ දේවලුත් මික්ස් කරගෙන ගොඩාක් කුඩාවට කපාගත්ත මේ මාළු බිත්තර කෑලි ටික මේකට එකතු කරලා මික්ස් කරන්න. ඊට පස්සේ සාමාන්‍ය විදිහට පෑන් එකක් තියලා මේක ඔම්ලට් එකක් විදිහට හදාගෙන බබාට දෙන්න පුළුවන්. ඊට පස්සේ මම සෝදාගත්තු මස් ටිකට ලුණු ගම්බිරිස් ටිකක් එකතු කරගත්තා. ඒ වගේම එස්සෝ ටිකේ තොලු කඩලා හොඳින් සෝදාගෙන මේ ස්ටෝරේජ් බොක්සස් වලට දාගන්නවා. මේ තියෙන්නේ චූටි මැණිකෙන් මම දවල්ට කන්න දෙන්න හදාගත්තු කෑම එක. අද අම්මා ඉන්න නිසා එයා තමයි චූටි මැණිකට කෑම කවන්නේ. ඉතින් අම්මා පැය ගාණක් තිස්සේ චූටි මැණිකෙත් එක්ක සෙල්ලම් කර කර එයාට කෑම ටික කවනවා. ඒ අතරේ මම හදන්නේ මගේ ස්ටඩි ටේබල් එක ඕගනයිස් කරගන්න. මම මේ ස්ටඩි ටේබල් එක ගත්තේ MAC ෆර්නිචර්ස් ලගේ. එයාලා මම හිතන්නේ කොළඹ එයාලගේ ෂොප් එක තියෙන්නේ. ඒත් අපිට මේ ලංකාවේ ඕනම තැනකට එයාලගේ ප්‍රොඩක්ට් ගෙනියන ට්‍රාන්ස්පෝර්ට් තියෙනවා. මම මගේ හොලිවුඩ් මිරර් සෙට් එක ගත්තෙත් මෙතනින් තමයි. මේ ස්ටඩි ටේබල් එක මට 17500ක් වුණා. මම හිතනවා එයාලගේ ප්‍රයිස් රීසනබල් කියලා. මම මගේ බුක්ස් ඩොකියුමන්ට්ස් තියන්න ස්ටඩි ඒරියා එකක් මේ ගෙදර හදාගෙන තිබුණේ නැහැ. ඒත් දැන් නම් මට චූටි මැණිකත් එක්ක මගේ බඩ තියාගන්න එක ටිකක් අමාරුයි. එයා පොත් ඉරනවා, පෑන් එහෙම විසික් කරනවා. ඒ නිසා මට හිතුණා ස්ටඩි ඒරියා එකක් ක්‍රියේට් කරගන්න ඕනි කියලා. මම ඒකට තෝරගත්තේ අපේ බෙඩ්රූම් එකේ කෝණ එකක්. මොකද බෙඩ් එකත් ළඟම තියෙන නිසා චූටි මැණික නිදාගත්තාම මට මගේ වැඩ ටික කරගන්න ලේසියි. මෙතැන්ට තව ටේබල් වොච් එකකුයි කැලන්ඩර් එකකුයි අඩුයි. ඒකත් පස්සේ එකතු කරගන්න ඕනේ. හරි, මේ තියෙන්නේ අපි කවුරුත් දන්න හරිම ලස්සන මොන්ස්ටෙරා ශාකයක්. මේ ශාකවල ලස්සන තියෙන්නේ ඒකේ කොලේ. ඒ නිසා අපි ඒවා හරි පරිස්සමින් බලා ගන්න ඕනේ. මේ කොළවල ෂයින් එක දිගටම තියාගන්න නම් ඔයාලා සතියකට දවස් 2-3ක් හරි මේ විදිහට වතුර ස්ප්‍රේ කරලා හොඳින් පිහදා ගන්න. එතකොට මේ කොළ හරිම ලස්සනට ෂයින් වෙනවා. ඉතින් මම මේ ගෙදර ගොඩක් තැන් ඕගනයිස් කරගෙන තියෙන්නේ මගේ මයින්ඩ් එක රිලැක්ස් වෙන විදිහට. ඉතින් මම මගේ ස්ටඩි ඒරියා එකත් ඒ විදිහටම තමයි ක්‍රියේට් කරගන්නේ. ඒක ඉතින් කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. මගේ මයින්ඩ් එක රිලැක්ස් වෙන්න නම් ඉතින් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් මන් ළඟ තියෙන්න ඕනේ. හරි, මම දැන් හදන්නේ මාව මොටිවේට් වෙන කෝට්ස් ටිකක් ඔයාලා කියලා ගන්න. මම Pinterest app එකෙන් ඩවුන්ලෝඩ් කරගත්තු කෝට්ස් 3ක් විතර ප්‍රින්ට් කරලා අරගත්තා. අහක දාන කාඩ්බෝඩ් පෙට්ටියකින් කපාගත්ත කාඩ්බෝඩ් කෑලි වලට ඩබල් ටේප් ගහලා මම මේ ප්‍රින්ට් අවුට් එක අලවගත්තා. මුලින්ම මම මගේ ඉම්පෝටන්ස් නෝට් අලවන්න රිජිෆෝම් බෝඩ් එකක් මෙතන තියාගන්නවා. මේක මම මගේ විෂන් බෝඩ් එක හදලා ඉතිරි වෙච්ච රිජිෆෝම් කෑල්ලක්. ඊට පස්සේ මම හදාගත්ත කෝඩ්ස් ටිකත් මෙතන අලව ගන්නවා ඩබල් ටේප් ගහලා. මේකේ ලාචු දෙකක් තියෙනවා. අපිට ලොක් කරන්න පුළුවන් කීත් එක්කම තමයි තියෙන්නේ. ඒ නිසා අපිට අවශ්‍ය විදිහට මේක පරිස්සමින් ඕගනයිස් කරගන්න පුළුවන්. හරි, මේ තියෙන්නේ මම සිම්පල් විදිහට ඕගනයිස් කරගත්තු මගේ ස්ටඩි ඒරියා එක.
දැන් නම් වෙලාව හවස 6:00ට විතර ඇති. මම දැන් හදන්නේ බුදුමහනත් පත්තු කරලා අපේ ගණේෂ්ගේ පහනත් පත්තු කරන්න. මේ වෙද්දි නම් චූටි මැනික හොඳටම නිදි. ඉතින් ඒ අතරේ මම මගේ ස්ටඩි වැඩ ටිකකුත් කරගත්තා. දැන් නම් මම මේ ලියන්න හදන්නේ මගේ ජර්නල් එක. මම සාමාන්‍යයෙන් මගේ ඩේ ජර්නල් එකේ වුණත් නෙගටිව් thoughts ලියන්නේ නැහැ. ඒවත් මම පොසිටිව් මයින්ඩ් එකක් එන විදිහට තමයි ක්‍රියේට් කරලා ලියන්නේ. ජර්නලින් විෂුවලයිසින් වගේ දේවල් වලට මම ටිකක් කැමති කෙනෙක්. මොකද අපිට අරමුණක් ඉලක්කයක් නැතිව ඒ දේවල් ඇචීව් කරගන්න හරි අමාරුයි. අපිට නිශ්චිත ඉලක්කයක් තියෙනවා නම් ඒකට යන්න ඕන පාත් එක හදාගන්න එක හරිම ලේසියි. විෂුවලයිසින් law of attraction කියන්නේ අපේ හීනවලට යන පාත් එකට උදව් කරන ප්‍රබල අවියක්. අනිත් දේ තමයි විෂන් බෝඩ් එකක්. විෂන් බෝඩ් එකකින් කරන්නේත් ඒ දෙයමයි. ඔයාගේ ජීවිතේ ඔයාගේ හීන ඔයාට නිතර රිමයින්ඩ් කරලා දෙන එක. මම මගේ විෂන් බෝඩ් එක ක්‍රියේට් කරපු විදිහ ගැන බ්ලොග් එකක් කරලා තියෙනවා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්නම්. ඔයාලා කැමති නම් ගිහලා ඒක බලන්න. ඒ වගේම thankfulness කියන්නේ හරිම ලස්සන ඒ වගේම ප්‍රබල වචනයක්. ඔයාට ලැබිලා තියෙන හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. එවිට විශ්වය විසින් ඔබට අවශ්‍ය දේ ඔබ ළඟටම ගෙනත් දේවි. එහෙනම් ඉතින් මං අතට ගිහින් එන්නම්. ආයෙ දවසක හමු වෙමු. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ආරක්ෂිතව ඉන්න.